අතීතයේ එක් දවසක සෙමින් සෙමින් ඔබ ඇවිදින්න කීවා මට ආදරෙයි කියලා. සමීර නාවටුන්ගේ තුන්වෙනි සිනමා නිර්මාණය අද අපි බැලුවා. ඒක මට රඟපාන්න අවස්ථාව ලැබුණා. චිත්‍රපටයේ නම බිරිඳ, The Wife. කියන්නේ අපේ පෞල් සංස්ථාව තුළ ඉතාම වැදගත්ම මෙහෙවර කරන කෙනා තමයි බිරිඳ, wife. ඉතින් මේ බිරිඳයි සැමියයි අතරේ කියන්නේ අපේ සමාජය තුළ, අපේ සමාජ ක්‍රමය තුළ ඇති වෙන කියන්නේ ආදර හා විරසක වීම, ඒ සියලුම දේවල් අතරේ මේක පවුල ගොඩනැගෙන විදිය සහ ඒකේ කියන්නේ මේක ගලාගෙන යන දෙයක්. ඉතින් ඒ ගලාගෙන යන විදිය, ඒක හැල හැප්පීම, මේව සේරම ඉතාම ලස්සනට පෙන්නපු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ මුල සිට අග දක්වාම ඉතාම සුළුයි කියලා අපි හිතුවට ඒ හැම දර්ශනයක් තුළම ඉතාම ගැඹුරක් දකිනවා. ඒ ගැඹුර පිළිබඳව සිටීමට ප්‍රේක්ෂකයන්ට සලස්වලා තියෙනවා. අත් වශයෙන්ම මේ සොඳුරු නිර්මාණය කියන්නේ අපේ රටේ සිනමා රසිකයෝ මේක වැළඳ ගන්න ඕනේ, වැළඳ ගනි අනිවාර්යෙන්ම. ඒ වගේම මම හරි ආඩම්බර වෙනවා මට මේ රඟපාන්න ලැබුණා. මගේ ප්‍රථම වතාවට මම හේමල් රණසිංහ එක රඟපෑවේ. එතුමා ඒ කියන්නේ නළුවෙක් හැටියට මම ඉතාම ගෞරව කරන නළුවෙක් ලංකාවේ තරුණයින් අතරේ ඊළඟ පරම්පරාවේ ඒ වගේ විශිෂ්ට ගණයේ නිර්මාණශීලිය නළුවෙක් එක්ක රඟපාන්න ලැබීම මම භාග්‍යයක් කොට සැලකනවා. ඉතින් මම අපි කියන්නේ මේ සිනමාවේදී මේ ගහට ගහක් හම් වෙනවා වගේ එතුමායි මමයි හම් වුණා. ඉතාම මිත්‍රෝ අපි දැන් ඉතාම කුල්පගේ යාළුවෝ බවට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ දක්ෂකම් මම දන්නවා, මගේ දක්ෂකම් ඔහු දන්නවා. ඉතින් අපි මේ සිනමාවේ ලොකු ගමනක් ඉදිරියට ඉතාම කෙටි කාලයක් මට තිබුණාට ලංකාවේ ඉදිරි සිනමාවේ මේ විශිෂ්ට ගණයේ රංගන ශිල්පියෙක් හැටියට හේමාල්ගේ බිරිඳ ලෙස රඟපාපු උදාරි වර්ණකුල සූර්යත් ඉතාම විශිෂ්ට රංගනයක යෙදෙන මේ චිත්‍රපටියේ අනික් සියලුම චරිත තෝරා බේරාගෙන තියෙන විදියත් අපූර්වයි. මම ශමීරගේ ඉතාම වැදගත් වෙච්ච මේ නිෂ්පාදකවරයා පෙරේදා කිව්වා උත්සවයකදී චිත්‍රපටියේ පිටපතවත් බලන්න නැතුව සමීරත් එක්ක ඉස්සෙල්ලා කරපු චිත්‍රපටියේදී ඔහු ලැබපු ඔහුත් එක්ක තිබිච්ච අත්දැකීම් මේ උත්පාදනයේ ඒක ප්‍රයෝජනට අරගෙන ඒක හිතලා ඒ පිළිබඳව මේ මිනිස්සු දෙන්නගේ බැඳීම අරගෙන අපිට අපේ සිනමාවට ලොකු නිර්මාණයක් බිහි වෙලා තියෙනවා. ඉතින් හරි සතුටුයි.